bro, fine, bitte, fine. සප්පයක් දෙන්න මේක මේ ආදල් එක පාට කරගත්තනේ හරිද ඒකයි සීන් එක කැරීමක් දීලා මේ ඉල්ලගත්ත අවස්ථාව bro මේ කට්ටිය බයින්න පල්ලට මේ පොලිස් මාතුරුන්ට කන්ට්‍රෝල් කරගන්න විදියක් නැහැ කට්ටිය පල්ලට බයින්න ප්ලීස් එලගිරි දාන්න bro සින්දු දාන්න මොකද්ද bro මේ කට්ටිය බයින්න පල්ලට මේ පොලිස් මාතුරුන්ට කන්ට්‍රෝල් කරගන්න විදියක් නැහැ කට්ටිය පල්ලට බයින්න ප්ලීස් එලගිරි දාන්න bro සින්දු එලගිරි මේවයි සීන් එක හරිද දැන් මේවයි හරි මේක වෙලා තින් හරිද ඕගනයිසර්ස් මාරු වෙලා හරිද ඒතර ආටිස්ට්ලා ජීල්ලා මේක වෙන්න තින්ද දැන් මේක පොලිසි කට්ටියට නවත්තන්නලා තියෙන මේක වෙන්න තින්ද හරිද අපි මේක කරගෙන යමු තියෙනම මේවයි හරිද මට කෙවලක් නැහැ හරිද මගේ දෙමන් හම්බෙලක් නැහැ ඒ උනන්නේ අවුලක් නැහැ අපි අදල්ලට උන් මේ පොලිසිය මාතුරු මට අවස්ථාව දුන්නේ ඕගොල්ලෝ බැලන්ස් වෙලා ඉන්නවා නම් විතර අවුලක් නැහැ බැලන්ස් වෙන්න පුළුවන් සබක් ගන්නවනේ එලගිරි සබක් ගමු ඔය අද සහ ඊයේ සෝෂල් මීඩියා එකේ ටිකක් එහෙම මෙහෙම වෛරල් වෙලා තිබුණා. අපි එතනින් පටන් ගමු. මොකද ප්‍රෝග්‍රෑම් එක අහන්නේ වැල් බයිලා නෙවෙයි බං අර සිද්ධිය කියපන් කියලා කියනවනේ. ඒ නිසා සිද්ධිය කියලා ඉමු. ඔයා කවද්ද ලංකාවට ආවේ? ඇයි ආවේ? කවද්ද ලංකාවෙන් යන්නේ? දවස් 3ක විතර කාලයක් තියෙන්නේ. කවද්ද ආවේ ලංකාවට? මං ආවේ පෙරේදරය ආවා. ඊයේ තමා ෂෝ එක තිබ්බේ. ඊ ගාල්ලි ෂෝ එක තිබ්බේ. හරි. කැරල්ල. එතකොට එක පාරම මේ ඊයේ ගාල්ලි ෂෝ
ෂෝ එක සාමාන්‍ය ලංකාවේ හොමියා වෙනවා. හැබැයි මොකක් හරි හේතුවකට ඊයේ ගාල්ලේ ෂෝ එක සහ මේ මම සෝෂල් මීඩියා එකේ දැක්ක ටික. මොකද සිදුවේ මම දන්නේ නැහැනේ. ඒතර අපි අහන අයත් ගොඩක් දැකලා තියෙන්නේ සෝෂල් මීඩියා එකේ. ඒකේ සමහර ඒවා ඇත්ත සමහර ඒවා බොරු. ඇත්තට මොකද්ද උනේ? ඇත්තරම වුණේ අපි ඒ ගාල්ලට ගිහිල්ලා හිටියේ. ගිහිල්ලා ඉන්නකොට පර්ෆෝම් කරන්න වෙලාවක් තිබ්බා. ඒ වෙලාව වෙනකොට මගේ පේමන්ට් එක දැන් පේමන්ට් එක අරගෙන තමයි මම පර්ෆෝම් කරන්න යන්නේ. එතකොට ඒ වෙලාව වෙනකම් මට හම්බෙලා තිබ්බේ නෑ පේමන්ට්. ඊට පස්සේ මම මගේ කෙනෙක්ව යවුවා එතෙන්ට පේමන්ට් එක ගන්න කියලා. ඊට පස්සේ එතෙන්ට ගිහිල්ලා පේමන්ට් එක දෙන්නම් කියලා. කොහොම හරි ඊට පස්සේ අපිට ආරංචි ආවා ඒගොල්ලෝ නෑ කියලා. ඕගනයිස් කරපුවා. කරපු කට්ටිය නෑ. ඊට පස්සේ ගහන හිටපු ආටිස්ට්ලා ගිහිල්ලා ඉන්නේ. දැන් එතනින් එහාට ෂෝ එක වෙන්නේ නෑ. එතන කියලා හැබැයි ආපු ක්‍රවුඩ් එකේ ඉන්නවා එතන. ඊට පස්සේ අපිට ගිහුවා දැන් එතන අපිට එන්න එපා ගිහුවා. කවුද කිව්වේ? මමගේ එතන ඉන්න කට්ටිය. එන්න එපා මෙතෙන්ට මේ මෙහෙම වෙලා තින්නේ සිදුවීම මේ කට්ටිය දැන් මෙතන පොඩ්ඩක් භීෂණයි කියලා. ඊට පස්සේ මං ඒ උනාට ගියා එතෙන්ට. බවුන්සර්ස්ලා හිටියා. නෑ. බවුන්සර්ස්ලා ඉඳලා තියෙනවා. හැබැයි අපි දැක්කේ නෑ. ඒගොල්ලෝ කියන්නේ අර බවුන්සර්ස් කිට් එකෙන් කවුරුත් හිටියේ නෑ. බවුන්සර්ස්ලා කියලා කිව්වා දෙතුන් දෙනෙක්. හැබැයි අර සාමාන්‍ය සවුන්ඩ්ස් නවත්තලා තිබ්බා. සවුන්ඩ්ස් නවත්තලා තිබ්බේ පොලිසිය ඇවිල්ලා හිටියේ. ඒ පොලිසිය ඇවිල්ලා තියෙන්නේ පාඩිය නවත්තන්න මෙතන. ඒ කියන්නේ දැන් තේරුමක් නෑනේ. ඔව්. ඒ හින්දා පොලිසියත් ඇවිල්ලා හිටියේ නවත්තන්න. හැබැයි ඒගොල්ලන්ට පාලනය කරගන්න බෑ එතන. පොලිසියට. ඔව්. දැන් සාමාන්‍යයෙන් එහෙම වෙලාවක ආටිස්ට් කෙනෙකුට හරි කාට හරි පොඩි කොන්ෆිඩන්ට් වෙන්න ඕනේ මම නගලමට මොංගලම පාලනය කරගන්න පුළුවන් කියලා. ඒක ඩේන්ජර් සිටුේෂන් එකක්. බාගෙට බාගේ තියෙන්නේ. මම හිතනවා සමහරට පුළුවන් කියලා. මම කොන්ෆිඩන්ට් මට පුළුවන් කියලා මම හිතනවා. හැබැයි හිතන දේවල් නොවෙන්නත් පුළුවන්. හිතන දේ නොවෙන්නත් පුළුවන්. ඔයාට කොන්ෆිඩන්ට් පිටව නැග්ගා. මොකක් හිතාගෙන අතරම නැග්ගුවා. ටිකක් ඩේන්ජර් සිටුේෂන් එකක් මම දන්නා මොකද? ඒකෙන් මම දන්නේ නැහැ මම ස්ටේජ් එකට නැගිනවා මම මොකද්ද කරන්න කියලා. හැබැයි නැග්ගා. නැග්ගා. ඊට නැග්ගම නැගපුවම පොලිසිය කෙනෙක් නැවතුවා. නැවතුවා පස්සේ මං කිව්වා මම ආටිස්ට් කෙනෙක් කියලා. ඊට පස්සේ එයා යන්න දුන්නා. ඊට පස්සේ මම මෙතන හිටපු තව පොලිසිය කෙනෙක් ආවට ගිහලා මම මොකද්ද වෙලා තින්නේ? මම එහෙමයි මම ආටිස්ට් කෙනෙක් මොකද්ද වෙලා තින්නේ? ඊට පස්සේ ආවා මෙහෙම ඕගනයිසර්ස්ලා ගිහිල්ලා දැන් මේ පාටිය නවත්තන්න ඕනේ එහෙම කියලා. ඊට පස්සේ මං ඇහුවා හරි එහෙම ඒ කියන්නේ දැන් පාටිය ඒගොල්ලෝ නැතිනම් නවත්තන්න හදන්නේ. එහෙම නැතුව වෙන ප්‍රශ්නයක් නෑනේ. අපිට එහෙම නැත්තම් මේක කරගෙන යන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ බැලන්ස් කරගන්න බෑ කොල්ලෝ ටික එහෙම කිව්වා. මං කිව්වා හරි මට පුළුවන් බැලන්ස් කරගන්න මට අවස්ථාව දෙන්න කියලා. ඊට පස්සේ කිව්වා නෑ බෑ මං කිව්වා නෑ ෂුවර් මං කරන්නම් කියලා. ඊට පස්සේ එයා කිව්වා හරි එහෙනම් කරන්න කමක් නෑ කියලා. ඊට පස්සේ මම මයික් එක ගත්තා. මං කතා කරා මම සිදුවීම කිව්වා. ඒගොල්ලෝ මට ඇහුවා මං කියපු ඇහුවා. දැන් ඊට පස්සේ ඒගොල්ලෝ යවන එකේ ප්‍රශ්නයක් තියෙනවා සාමාන්‍ය ෂෝ එකක. මොකද 1000කට වඩා හෝ 1000කට ආසන්න සෙනග පාපහු ග්‍රවුන්ඩ් එකේ එළියට යන එක. මොකද ෂෝ එක සක්සස් නම් ඒගොල්ලෝ ක්ලැප් කරලා යයි. මේ නෝන්ලාවට නිකන් පොඩි අර කිරියත්තක් කඩන් යනවා වගේ නිකන් මොකක් හරි එකක් කරගෙන යන්නේ. දැන් ඒකත් බැලන්ස් කරගන්න ඕනේ. ඒක පොලිසියෙන් වෙන්නේ එහෙම තමයි වෙන්නේ යන්නේ. වෙන්නේ එහෙමද දැන්? ඔව්. දැන් ඒකට මොකද්ද කරේ? ඒක තමයි නැවතුනේ. ඔයා කිව්වා. ඔව්. හරි. ඒ කියන්නේ මගේ මේ මම කියන්නේ මෙච්චර කාලයකට මගේ ෂෝ එකක වලියක් ගිහිල්ලා නැහැ. ඉතින් එහෙම යන්න ඕනත් නැහැ. හරි. දැන් අපේ සාකච්ඡාව පටන් ගන්න.